ඔයාලා හිතන්නේ සිගිරිය හදුවේ කස්සප රජු විතරක් කියලා නේද? හැබැයි ඉතිහාසය කියන කතාවට වඩා ජනකතා කියන කතාව තව ටිකක් වෙනස්. ලංකාවේ බලවත්ම රජු ලෙස ඉතිහාසයේ ඉඳලම කියවෙන්නේ රාවණා රජු. ජනප්‍රවාදවල කියනවා සීගිරිය කියන්නේ රාවණා රජුරුවන්ගේ කාලේ ඉඳන් භාවිතා වුණ ශක්ති කේන්ද්‍රයක් කියලා. ගල උඩ මාලිගාවක් විතරක් නෙමේ. ගල ඇතුළෙත් සැඟවුණු මාලිගා පද්ධතියක් තිබුණා කියලා අපේ පැරණි කතාවල සඳහන් වෙනවා. රෑ වෙලා සීගිරිය ළඟ හිටියොත් හමන හුස්මක් වගේ හඬක් ඇහෙනවා කියලා හරියට නිකන් සීගිරිය ඇතුලේ මාලිගාවල ඉඳන් කවුරු හරි කතා කරනවා වගේ. එහෙමනම් ඒ හඳ සුළඟ ශබ්දයක්ද? නැත්නම් තවමත් ජීවිමාන පරණ මාලිගාවක හුස්මද? සිංහපාද දෙක ඒක ඇතුළු වීමේ දොරක් විතරක්ද? නැත්නම් සිංහයා කියන්නේ රාවණා රජුරුවන්ගේ රාජලාංඡනයක්ද? කිනවන්දිර රංචනයක්ද? එහෙනම් එක ගැන අපිට හෙට කතා කරමු. මේ වගේ වැදගත් ඉතිහාසයේ රහස්ට දැනගන්න අපේ channel එකට එකතු වෙලා ඉන්න.